හැම අපි දැනගත්තද මං හිතන්නේ ඔව්. ගෞරවයෙන් මෙහෙම බයලා නැත. මං හිතුවේ නෑ බං ගුණරත්න මාම අපේ මරන්නයි කියලා. උන්ට ඕනලා තියෙන නිදානයක් ගන්න. ඒකයි අපිව දීලා ඇත්තේ. අපි කොහොමද බං මෙහෙන් පැනගන්නේ? ඒක තමයි බං. මං හැබැයි දැක්කා ඊයක් තියෙන එක තැනක. කොහෙද මං ඊයේ තියෙන්නේ? අර අතන තියෙන්නේ. අර මං එන්න අරන් එන්නම්කෝ. මේ තියෙන බං පීය. දෙන්නකෝ. දැන් අපි කොහොම හරි පැන ගන්න ඕන. අර අතන දොරක් තියෙන්නේ. ඒ දොර අරන් යන්නේ අපි. ඔව් බං. අපි ඉක්මනට යමු. ඔය තොපි යන්නේ යකෝ. ඒක ඇවිල්ලා නේද? සුබුනෝ ඔය පීයෙන් දොර කඩලා දාපන්. ඉන්ඩෝ. අර දොර අරුණා. යාළුවනේ අපි පැන ගමු. දුවපල්ලා. අර යකා දිව්ව නේද? යාළුවනේ අපි දුවමු. දුවපන් යකෝ දුවපන්. ඒ හිතන්න එපා මකින් බේස යන්න පොළ. මල්ල ගන්නම්. හම්බෝ මේ ඉපැන්ට වරයෝ අපි කොහොම හරි පැනගත්ත නේද? ඔව් බං. ඒත් ඒ යක්ෂයා අපේ පස්සෙන් එයි දන්නේ. අපි දැන් මොකද්ද බං ඒකට කරන්නේ? අපේ ගමේ ඉන්නේ තවත් ගුරුන් වහන්සේ කෙනෙක්. ඔව් හැබැයි ඒ ගුරුන් වහන්සේ ගොඩක් උද කෙනෙක්. එයා කවදාත් නිදන් වැඩ කරන්නේ. අර ගුරාවගෙන් ජරා වැඩ කරන්නේ. ඔව් බං. එයා ගොඩක් ඔද කෙනෙක්. අපි ඒ ගුරුන් වහන්සේ කොහොමරි හම්බෙන්න යමු. දන්නවද බං එයා ගෙදර තියෙන තැන? මම දන්නවා බං. අපි ඉපැන්ටම යමු. ඔයද තොපි යන්නේ යකෝ. මේක ඇවිල්ලා නේද? මං තොපිට අද මම මෙතැන්ට සීමාවක් දැම්මේ. මේ සීමාවෙන් අර මට එන්න බෑ. බලාගන්න තොපි ඔක්කොම තුන්සෙට හතර දෙනා ඕ නැත්තම් අර නාකි ගුරාලා මරන්න මං ළඟදි වෙන්නම්. තුන්සෙට ඇර නැත්තම් නාකි ගුරා මේ සීමාවෙන් ඇතුළට වරෙන්කෝ. සීමාවෙන් ආවට පස්සේ මං තොපි ඔක්කොම කම්තු කරලා තමයි දැනගනින්. කාලකණ්ණි ඇත්ත බලාගන්නම්කෝ. මොකද්ද බං ඒ උනේ? මේ මෙතන බෝල් ගෙඩියක් පාරලා තියනවා නේද? ඔව් නේද බං. තව නූල් කැලකුත් තියෙනවා. මං හිතන්නේ ඒක ඉඳ වෙන්න ඕන මේ යක්ෂයාට එන්න බැරි උනේ. දැන් කමන්නේ. අපි කොහොම හරි ගුරුන් වහන්සේ ගාවට යමු. නැත්තම් කවදා දවසක මේකෙනුත් එයා එන්න පුළුවන් විදිහ බලවත් වෙනුත් එමු. අපි ඔක්කොම ඉවරයි. ඒක තමයි බං. අපි කොහොම හරි පැනගමු. යමන්නකෝ. මාර වැඩින වෙලා තියෙන්නේ. මොකද්ද ගුරුන් වහන්සේ වෙලා තියෙන්නේ? අර ළමයි ටික මේ බංගලාව පැනලා ගිහිල්ලා. කොහොමද ගුරුන් වහන්සේ යාළ පැනලා ගියේ? අනේ මන්දපා. හැබැයි යාළ පැනලා ගියා කියන්නේ අපිට තමයි රිටර්න් එක හම්බ වෙන්නේ. ඇයි ඒ ගුරුන් වහන්සේ මතකද අර යක්ෂයා කිව්වා මාසයක් ඇතුළත සිව් බිල්ලක් ඕන කිව්වනේ. සිව් බිල්ල දෙන්න බැරි වුණොත් අපිට තමයි මැරුම් කන්න වෙන්නේ යක්ෂයාගේ. ඒ ඉතින් අපි දාලා තියෙන සීමාවෙන් එයාට හැබැයි එළියට ඉන්න බෑ. ඒ මාසයකට පස්සේ එයාට බලවත් වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ සීමාවත් විනාශ කරගෙනම තමයි එන්නේ. එහෙම නැත්නම් කවුරු කෙනෙක් ඒ සීමාව දාලා තියෙන පොල් ගෙඩිය එයා පැත්තට කරොත් ඒ සීමාව නැති වෙලා යනවා. ඊට පස්සේ යක්ෂයාට ඇවිල්ලා අපි ඉවරක් කරලා දාන්න පුළුවන්. ඒ ගුරුන් වහන්සේ යක්ෂයාට අපිවම ඕනේ. මොකද අපි නිදානේ ගද්දි ඒ යක්ෂයා දැනගත්තනේ අපි කවුද කියලා. අපි යක්ෂයා මාව විශේෂයෙන්ම දන්න කෙනෙක්. මුදු ගුරුන් වහන්සේ ආව දන්නේ මීට අවුරුදු ගානකට කලින් මමයි මේ ගමේ අනිත් ගුරුන් වහන්සේත් එක්ක එකතු වෙලා යක්ෂයෝ කීප දෙනෙක්ව පැන්නවල දැම්මා මේ ගමේ. මොකද යක්ෂයන් ඉඳලා මේ ගමට ලොකු මින්නයියක් තමයි ගියේ. හරි මමයි අනිත් ගුරුන් වහන්සේ එකතු වෙලා මේ යක්ෂයන් පන්නවල දැම්මා. ඒක යක්ෂයෙක් හිටියා. ඒ යක්ෂයා මගෙන් පරිගන්නම තරයි හිටපු කෙනෙක්. ඒ යක්ෂයා තමයි මේ නිදාන ආරක්ෂා කරන යක්ෂයා. ඒ ගුරුන් වහන්සේ එච්චර තරමට ඒ යක්ෂයා ඔයත් එක තියෙන තරම මොකද්ද? තරහ තමයි ඒ යක්ෂයාට නිදාන වෙනුවට තවත් නිදන් කීපයක්ම ගන්නවම ඒ යක්ෂයාට බිලි කීපයක්ම දෙන්න නැතුව ඒත් ඒව සාර්ථක වුණේ. මම මේ දුන්න බිලි හරි කියන්නේ බිලි ටිකයි ඒ මාත් එක්ක එකතු වෙලා මේ නිදානේ ගන්නද ඒ මිනිස්සුමයි මල්ලා දැම්මා. හැබැයි මමයි ඒ ගුරුන් වහන්සේ එකතු වෙලා මේ යක්ෂයාව පන්නද්දි ඒ යක්ෂයා කිව්වා ආය ළඟදිම මාව ගෙන්න ඕත් තවගේ මගේ නිදානේ ආයෙ ගත්තොත් මම ඔබගෙන් පරිගන්න වෙනවා කියලා. මම මාත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්නත් දන අයව මර දාන්න කිව්වා. වෙයි අපෙන් පරිගන්න ඕන පරිගන්නේ අපි යාට දෙන බිලි අතරම ඒ කියන්නේ දැන් අපි අතන බිලි හතරක් ඉල්ලනවනේ. ඒ බිලි අතර හරියටම දුන්නේ නැති වුණොත් තමයි අපේ පරිගන්නේ. ඒ හින්දා තමයි යක්ෂයාගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මම කලින් පාර
එක නිදානයක් ගන්නදදී ඒ යක්ෂයා ගොඩක් බලවත් කරා. ඒ යක්ෂයා දැන් ගොඩක් බලවත් කෙනෙක්. මහා බලවත් කෙනෙක්. ඒ හින්දා අපි කොහොම හරි බේරෙන්න උත්සාහ කරන්නේ. උන්වහන්සේ අපි මොකද්ද මේකට කරන්නේ? ඒක පොය දවසේ තියෙන්නේ ඊළඟ සති සෙන්සුරාදා. ඒ සෙන්සුරාදා දවසේ අපි පූජාවක් කරලා මේ යක්ෂයාගෙන් අපි ගැලවෙන්න බලමු. ගුරුන් වහන්සේ. එහෙනම් අපි යන්නම් ගුරුන් වහන්සේ. යන්න යමයින. නාකි ගුරු මතක ඇතනේ මං එදා මෙහි යද්දි මං කියවුදේ මං කොහොමද මේ සීමාව විනාශ කරගෙන මං තමුසෙවයි මේ ගුරුන් විනාශ තමුසෙදන්නේ බිලි අතර මහා බාල බිලි අතර ඒ ළමයි ඉන්නේ සිපවට වඩා වැඩි නැති අයයි තමුසේ මට කියලා ඒ පුංචි බිලි අතරක් දීලා ඉතාන ගන්නයි තමුසි තමිටියේ ඒම ඉතනා කියන එක බොරු පුතේ බං මේ ළමයින්න නම් අතාරල දම්මත් මේ නාකි පුරා වතාරන්නේ අපතිම බලාගන්නන් තම්සව